හෙලිමාල්. Hello, welcome to my YouTube channel. ඔන්න බලන් ඉඳලම පටන් ගත්ත YouTube channel එක. ඉතින් අද මගේ මේ first vlog එක. ඔයාලටද මම first vlog එකෙන් අරගෙන එන්නේ. අද අපි ගියා දන්සල් කන්න. ඉතින් අපි යන්න කලින් දැන් මම උදේ නැගිටලා ලෑස්ති වෙනවා ටක් ගාලා. ඔයාලට කියන්නේ මම වීඩියෝ එකේ මම මේ දන්සල් කන්න යන්නේ කියන එක. ලෑස්තින මගේ යාළුවෝ එනවා කියලා කිව්වා. ඉතින් ආයෙ නිකන් ටක් ගාලා මම චුට්ටක් පාරක් වුණා ඉතින් නැගිටිද්දී. නැගිටලා ඉතින් ඔය ටගල් ලෑස්ති වෙනවා මම. ටගල් ලෑස්තිනකොට එහෙමත් නෙමෙයි ඉතින් පේනවනේ මිරර් එක ඉස්සරහින් දඟල ඉන්නවා ඉතින්. කොහමද ඉතින් ගර්ල්ස්ලා ඒ වගේනේ. හරි. ඔක්කොමත් හරි මම කිව්වේ නැහනේ මේ මම කවුද කියලා ඔයාලා බලන්නද කවුද මම කියලා. මාගේ නම කලණී. මම මේ channel එක පුරාවටම ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙන්නේ මගේ daily vlogs, traveling videos, ඒ වගේම dancing videos, මගේ ස්පෙෂල් තව වීඩියෝස් එකක් තමයි cake making videos, dancing videos ගේන්නේ. මම ultimate dancing teacher කෙනෙක්. ඉතින් ගොඩක් කරාවට dancing videos මගේ channel එක පුරාවටම ඔයාලට දකින්න බලන්න ලැබෙයි. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා හිටියොත් ඔයාලට මේ වීඩියෝස් බලන්න පුළුවන් වෙයි. හරි. කතාවෙන් හරි මම දැන් ඔය ලෑස්ති වුණා. ලෑස්ති වෙලා මම ගියා මගේ බෙඩ්ටි එක හදාගන්න. මොකද දන්සල් නෙමෙයි කොහේ යන්න ගියත් මට මගේ දවස පටන් ගන්න අනිවාර්යයෙන්ම මගේ ටී එක තියෙන්නම ඕන. ඒක කොහෙ ගියත් ඒ වගේ. ඉතින් ගියා ඔය මම එක අතරතුර මගේ යාළුවා වෙල්ලා මම කතා කරා. ඉතින් මම ගියා. අපි දැන් ඊපස්සේ ඒක බීලා යාළුවත් එක්ක ඔන්න යද්දි අපිට ඉස්සෙල්ලාම හම්බුණා රසම රස සරුව දන්සලා. ඉතින් යාළුවටක් ගාලා ඉතින් බස්සලා යාළුවා එකක් ගෙනත් දෙනවා මට. ටක් ගාලා බස්සලා සරුවත් ඒකුත් අරගෙන අපි බීලා අනිත් යාළුවෝ දෙන්නම ගන්න ගියා. ඒතර ඒ දෙන්නම ගන්න යද්දි යාළුවාගේ ගෙවල් ළඟම අයිස්ක්‍රීම් දන්සලුත් තියෙනවා. ඒකත් මම අරගත්තේ නේ. ටක් ගාලා ඒකත් කෑවා. ඊට පස්සේ ඉතින් 4 දෙනාම අපි යනවා. හැබැයි යන්නේ කොහෙද කියලා දෙන්න 4 දෙනා එකිනෙකට ප්ලෑන් එකක් නැහැ. යනවා. ඉතින් ගිහිල්ලා ওই ටික දුරක් යද්දී අපිට හම්බුණානේ මම ආසම දොන් තෙල් බත් දන්සලා. අපි මේ පාර නම් හිතාගෙනමයි ගියේ අපි මේ පාර අනිවාර්යෙන් බත් දන්සලක් කනෝමයි කියලා. මොකද හැමදාම බත් දන්සල් වල පොලිම වැඩි හින්දා අපි මිස් කරගන්නවා. මේ පාර නම් කොහොමද අපිට කන්න හම්බුණා. දන්සල ඕපනින් එකටම වගේ අපි ගියා. කොහමද ඉඳලා කෑවා. හැබැයි හරිම රසයි ඒ බත් එකේ දුන්න අයට ගොඩක් පිං. හරිම පිළිවෙලට පිරිසිදුව ඒ කැම ටික අපිට දුන්නට. එතකොට ඊට පස්සේ අපි එතනින් අයිස්ක්‍රීමුත් කාලා දැන් මේ අයිස්ක්‍රීම් එක කාලා දැන් මේ 4 දෙනා යනවා ඒ පාරක් ඉතින්. ඔය කියව ඉතින් යනවා ඉතින් මේ ඊට යන්නේ කොහෙද මොන පැත්තද යන්නේ කියලා. හැබැයි මම ඩ්‍රයිවර් වුණාට මම දන්නේ නැහැ කොහේ පැත්තටද යන්නේ කියලා. දන්සල් තියෙන පැත්තකට යනවා කියලා තමයි දැන් මම යන්නේ කියව. එහෙම යද්දි අපිට හම්බුණා බෙලිමල් දන්සලා. ඉතින් බෙලිමල් ඉතින් හැමෝටම ඉතින් හොඳ දෙයක්. ඒකත් බීලා ඊළඟට අපිට හම්බුණා පාන් දන්සලා. පානුත් කාලා අපි ඔය ගියා. යද්දි ආයේ අපිට ටිකක් දුර යද්දි කොත්තමල්ලි දන්සලක් හම්බුණා. ඔය මගේ යාළුවා ගෙනත් දෙන්නේ ඒක. එයාව තමයි හැම එකම බස් යවන්නේ. ඉතින් මොකද එයා ටක් ගාලා ගෙන් දෙනවා. මම ඉතින් බයික් අරන් යන්න ඕනේ. ඊට පස්සේ අපිට ආයෙ හම්බුණා තුන්වෙනි පාරටත් අයිස්ක්‍රීම් කන්න අයිස්ක්‍රීම් දන්සලක්. කලින් කෑවයි කියලා අපි අතෑරියේ නෑ හැම පාරම කනවා. මේ තුන්වෙනි පාර අයිස්ක්‍රීම් කෑවා. ඉතින් අපි අයිස්ක්‍රීම් එකත් කාලා අපි මේ වෙද්දි නම් ඩිසයිඩ් කරා අපි පන්සලකට යන් කියලා. මොකද දන්සල් මේ විතරක් කාලා හරියන්නේ නෑනේ. ඇත්තටම ওই අයිඩියා එක මේ මගේ යාළුවට තමයි ආවේ. යාළුවා තමයි කිව්වේ පන්සලකටත් යන් අනේ කියලා. ඉතින් අපි Google search කරලා බැලුවා අපි හිටපු ලොකේෂන් එකේ ඉඳන් අපිට යන්න ලේසිම ළඟම පන්සල කොහෙද කියලා අපි මිට කලින් ගිහිලා නැති. ඉතින් අපිට එහෙම ලොකේෂන් එකක් හම්බුණා. ඉතින් අපි දැන් ඔය ඒකට යන ගම. ඒ යන අතරතුරදී අපිට ආයි පාරක්
දන්සලක් හම්බුණා. මේ පරණ නවත්තන්නේ නැහැ. කෙලින්ම පන්සලට යනවා කියලා තමයි හිතන් ගියේ. ඒ වුණාට ඉතින් නැවතුවා. දාකිද්දිදී නවත්තන්න හිතුණා. ඉතින් ඔතන මගේ යාළුවා කියන දැන් නම් ඇති කෑවා කියලා. හරි එමයි කියලා ඉතින් ඒකත් නොකා හිටියේ අපි කෑවා. කාලා ඉතින් අපි ඒ ලොකේෂන් එකට යන්න තමයි. ඔන්න ඉතින් ඒකත් කාලා අපි යන අතරදී අනේ ළමයි ඔන්න අපිට හම්බුණා රසම රස අයිස් කොෆි දන්සලක්. ඒක නම් අම්මෝ ඇත්තටම මේ වෙලාවේ හැටියට මාරම විදිහට වටිනවා. මොකද අවුවේ ගිහින් මහන්සි වෙලා හිටියේ ගොඩාක්. ඉතින් ඒ වෙලාවට ඒක බිව්වට පස්සේ මාර විදිහට රිෆ්‍රෙෂ් වුණා අපි. ඉතින් ඒකත් බීලා අපි දැන් මේ අපේ ලොකේෂන් එකට යනවා. මේ විදිහට ගොඩක් ළඟයි. ඔය පන්සල කිට්ටුවෙන්ම තමයි අපිට ওই දන්සලත් හම්බුනේ. ඒකත් කාලා යනවා. ඔන්න ඈතින් පේන්නේ ආන්ගේ යන අපි පන්සල තමයි. ඒක හරිම ලස්සනයි. ළමයි පාරටත් පුදුම ලස්සනකට එක පෙවුණා. ඔන්න අපි ආවා මේ මාලිගාතැන්න රජමහා විහාරය. ගිහින් තියන අය පහලින් කමෙන්ට් කරන්නකෝ. අපි ගියා ඉතින් මම මේකේ ලස්සනම ක්ලිප් ටිකක් ගත්තා ළමයි. ඒ කියන්නේ පන්සලට යන ටිකේ ඒ ටික මොකක් හරි වෙලා තියෙනවා. කොහමද මට ඒක වීඩියෝ එකට ඇඩ් කරන්න හම්බෙලා නැහැ. හරි කමන්න. අපි ගියා කොහම හරි ඒක ලස්සනයි. ඒ වගේම මේ ගොඩක් උඩට ඒක යන්න තියෙනවා. අර කියන්නේ ලොකු ගලක් උඩ නගින්න තියෙන උඩමළුවට. ඉතින් අපිට ඒක යන්න බැරි වුණා. ඇත්තටම අපි ඒ වෙලාවේ මහන්සියත් එක්ක මේ යන්න බැරි වුණා උඩටම. අපිත් එක්ක ගිය අනිත් යාළුවෝ දෙන්නා නම් මග නතර වුණා ගිහින් එන්න කියලා මටයි මගේ අනිත් යාළුවටයි. අපි දෙන්න උඩමල මගක් දුර ගිහිල්ලා ආයෙ හැරිලා ආවා. මේ සෙනගත් ගොඩයි අනිත් එක මහන්සි. ආයෙ දවසක යන්න ඕන කියලා මම හිතුවා. ඒත් මේ මොකද එතනට යනවා කියලා හිතන් තමයි අපි ඒක ගියේ. ඇත්තටම මේ මොකද වීඩියෝස් වලින් අපි දැක්ක විදිහේ ලොකේෂන් හරි ලස්සනයි. හොඳ විදිහට ගියා. ඔය මගක් දුර ඔයට චුට්ටක් උඩ ගිහින් අතර වෙලා ආයෙ හැදලා ආවා. ඇවිල්ලා පල්ලෙහාමලුවෙන් පල්ලෙහෙන් ඇවිල්ලා බුදුන් වන්දලා ටික කරා. පල්ලෙහාට උඩට ගියා මෙතන තියෙන view එක තමයි ඔය මම වීඩියෝ එකෙන් පෙන්නන්නේ පොඩි clip එකක් එක. මේ හරිම ලස්සනයි. මාරම ලස්සනයි එතන. ඉතින් පන්සලේ එන අයට එදා දන්සලක් තිබ්බා කංජි දන්සලක්. ඉතින් අපි ඒකත් රස විඳලා අපේ දවස ඉවර කරා. ඔන්න මේ විදිහට තමයි අපේ අද දවස ඉවර වුණේ. අපි දැන් මේ ගෙදර එන්න පිටත් වුණා එනතර. ඉතින් ආයෙමත් දවසක ලස්සන vlog